ආයුබෝවන් යාළුවනේ මගේ පළවෙනි YouTube vlog එක තමයි මම අද ඔයාලට අරගෙන එන්නේ. මම තාම අලුත් YouTube එකට. ඉතින් මං හිතුවා මුලින්ම ඔයාලට මං ගාව තියෙන වර්ග ටික, මල් පැල වර්ග ටික පෙන්වන්න මගේ garden එකේ. මං ඉතින් හිතාගෙන ඉන්නවා ඉස්සරහට ලස්සන මල් පැල වලින් හදලා ඔයාලට සේල් එකක් කරන්නත්. මං ගාව ලොකු කලෙක්ෂන් එකක් නම් තියෙනවා. ඉතින් මං ආසයි ඉතින් මල් පැල සේල් එකක් කරන්න. අපි බලමු ඉස්සරහට කොහොමද ඒක වෙන්නේ කියලා. මං ඉල්ලගෙන ඔයාලගෙන් මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. මගේ මේ අලුත් YouTube channel එක subscribe කරන්න කියලා මං ඉල්ලලා සිටිනවා ඔයාලගෙන්. දැනට ඉතින් මං ගාව තියෙන වර්ග ටික මං ඔයාලට පෙන්වන්නම්. එපිසියා වර්ගයක් මං ගාව තියෙන මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් එකක්. මේක ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. ලස්සනයි මේක, ගොඩක් ලස්සනයි. තවත් ලස්සන වර්ගයක් තියෙනවා බාණ්ඩිමේකේ මල. හරි ලස්සනයි. බාන්නේ යාළුවනේ ඔයාලා මේක දැකලා තියෙනවද කියලා. හරිම ලස්සනයි මේක. පාතටම මේ විදිහට එල්ලලා තියෙනවා. මේ තියෙන්නේ මම ආසාවෙන්ම හදන මගේ පැල ටිකක් මේ තියෙන්නේ. බාන්න වර්ග කීපයක්ම මං ගාව තියෙනවා. ඒක හරි ලස්සනයි මේ යාළුවනේ. හැබැයි මට මේකෙන් පැල ගන්න ගොඩක් අමාරු වුණා. මේ මගේ මද ප්ලාන්ට් එක ඒකෙන් ගත්ත එක පැලයක් තමයි මේ තියෙන්නේ. තව එක පැලයක් මෙතන මේ එනවා. ගන්න මේක ඔයාලා දැකලා තියෙනවද? වන හරි ලස්සනයි මේ කොළේ පිටපැත්ත. තව මං ගාව ඇලෝකේෂියා ගොඩක් වර්ග තිබුණා. ඒවා ඉඩෝරෙට මේ මැරිලා දැන් වැස්සට දැන් ආයෙත් අලුතෙන් පැලවිගෙන එනවා. මේක කැලවල් වල තියෙනකොට හරි ලස්සනයි ඒක. මේකේ මගේ ලොකු පැල තිබුණා. ඒවා ඉඩෝරෙට දැන් මැරලා දැන් ආයෙත් අලින් මට මේ පැල දෙනවා යාලා. බලන්න. මේ තියෙන්නේ නම් අර පෙටෝනියා පැල. ඇන්තෝරියන් නම් මේ තාම මං ගාව ලොකු කලෙක්ෂන් එකක් නෑ. පොඩි පොඩි පැල ටිකක් තමයි තියෙන්නේ. තාම චූටි පැල තියෙන්නේ ඇන්තෝරියන් නම් මං ගාව. මේ ලස්සන බිගෝනියා එකක් තියෙනවා. මේ මං ගාව තියෙන සැන්සවේරියා එකක්. ඉතින් මං වීඩියෝ එක දැන්
අවසන් කරන්නම්. මම ආයෙත් ඔයාලට අලුතෙන් වීඩියෝ එකකින් එන්නම්. ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හැමෝටම තෙරුවන් සරණයි.